මේක රවටමින් අමුතුම අලුත්ම නවතම නිෂ්පාදනය රැවටීමේ. නවතම නිෂ්පාදනය අනුර කුමාරගේ සහ අර කල්ලියේ. ඒක බරපතලයි. මට තොරතුරු එනවා මම නම් එක්කම කියන්නම් පස් වෙලාවක. දැන් අපේ වෘත්තීය සමිති නායකයෝ සමහරු ගෙවල් හදනවා. තට්ටු දෙකේ ගෙවල්. මේ අමරසිංහ කවදාවත් ජයක් හැදුවේ නැහැ. අමරසිංහ පාරට දොට්ට බැස්සේ. මම අදත් ඉන්නේ අයියාගේ ගෙදර. නැත්තම් අපේ සහෝදරයෙක්ගේ ගෙදර. වෘත්තීය සමිති දැන් ආයතන ඇතුලේ සටන් අත්හැරලා. ඇයි? ඉල්ලීම් ලැබිලා නායකයාට ටයිල් එනවා. ගෙවල් හදනවා නම් තව අවශ්‍ය જાති සිමෙන්තිද ඒවා එනවා. දැන් ගෙවල් තට්ටු දෙකේ ගෙවල් නිකන් ඒවා නෙවෙයි. මට ආරංචි අනුරාධපුර පැත්තේ තට්ටු දෙකේ එකක් තියෙනවා කියලා. කාමර දෙකක් AC කරනවා කියලා ආරංචි. හරියටම කවුද කින්දවන්ද කියලා කියන්න. මේව මඩ නෙවෙයි. දැනට තියෙනවා. කොච්චර දුර ගියාද කියලා කවුද? විධායක ජනාධිපති දුරේ අවශ්‍ය කරන්නත් ඕනේ. ඒ සටන් පාඩේ තමත කරන්න. සූදානම්. මේවා ඇත්ත දේවල්. මේවට පුළුවන් නම් අභියෝග කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ මම හිතේ ගැඹුරු ඉලක්කයක් එක්ක. ඒ ගැඹුරු ඉලක්කය තමයි පොදු ජන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය ස්ථාපිත කිරීම මේ රටේ. ඒ සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවේ රෝහණ ජීව සහෝදරයා. එතකොට ඒකායන අරමුණ මම පිළිගත්තා. ඒ වෙනුවෙන් කරන්න තියෙන සියලුම දේ කරා. මට තාම අහිමි නොවුනේ ජීවිතේ විතරයි. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ඒ අරමුණ අත්හැරලා තියෙන නිසාම මට එතනින් එළියට එන්න සිද්ධ වුණා. එළියට ආයුතුයි. ඒ සඳහා මට ධෛර්යය තිබුණා. මම ආවා. ඇවිල්ලා අවස්ථාව දුන්නා ජනතා විමුක්ති පෙරමුණට. ඒකේ නායකත්වයට විශේෂයෙන්ම ඔය පක්ෂය දැන් යටපත් කරන් ඉන්න නිලධාරීවාදී නින්දනීය 4 දෙනාගේ කල්ලිය. ජනතා විමුක්ති පෙරමුණ විදිහට මම මේ පටු බලන්නේ පටු විදිහට. ඒක දැන් පටු වෙලා තාලිබාන් ව්‍යාපාරයක් වෙලා තියෙනවා. තාලිබාන් ආයේ දෙකක් නෑ මොකද එහෙට මෙහෙට යන්න බෑ. එහෙට මෙහෙට යන්න බෑ. දැන් මූලධර්මවාදයේ ඉන්නේ. මෝල්ගස් ගිලපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 4 දෙනා මම කියන්නේ. එතකොට නැවෙන්න බෑනේ. මගේ අවුරුදු 46ක ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය මගේ ඉතිහාසය මම පෞද්ගලිකව ගත්තොත් මට කවුරුත් ඇඟිලි දික් කරලා නැහැ. කොහෙන්වත් මොකක් හරි වාසියක් ලබා ගත්තා කියලා. මම ඒක කරන්නෙම නැහැ. සන්තෝෂම ඕනේ දැන්ද මට නෑ. ඊට වඩා අමාරු තත්ත්වෙ මම ගෙවලා තියෙනවා. ඒ වැඩිවත් මම ගියේ නෑ කිසි කෙනෙක්ගෙන් උපකාර පතන්න ගියේ නෑ. ජනතාවට බොරු කියන්නේ මෙතෙන්ට ආවේ. මම සම්පූර්ණ නැත කියන මිනිහ. ජනතා විමුක්ති පෙරමුණ මම අභියෝග කරනවා පෞවිය 6 මාසය ඇතුළත අධිරාජ්‍යවාදය කියන වචනය කීවරක් පාවිච්චි කරාද කියලා. අධිරාජ්‍යවාදයට එරෙහිව පක්ෂව පාවිච්චි කරන්නේ නැති ඕනේ තරම්. විශේෂයෙන්ම ජනතාව ඉතුරුන වැරදි අර්ථ දැක්වීම දෙන්න එපා රටට. ඔයගොල්ලෝ දැනටමත් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ සුජාත භාවය නැති කරගෙන තියෙනවා. දේශපාලන සුජාත භාවය මම ඔප්පු කරනවා මෙතෙන්දී. ඔබතුමා මේ පොත් පිංචක් ප්‍රකාශයටපත් කළ තුන ජනතා විමුක්ති පෙරමුණ වන්දනීයයි 4 දෙනාගේ කල්ලිය නින්දනීයයි කියලා. 4 දෙනාගේ කල්ලිය කොහම මේ මට මතක් වුණා මේ චීන කොමියුනිස්ට් පක්ෂයේත් ඒ වගේ 4 දෙනෙක්ගේ කල්ලියක් ගැන කතාවක් තියෙනවා දේශපාලන ඉතිහාසයේ. කවුද මේ 4 දෙනා කල්ලිය කියන්න පුළුවන්ද? ඔව් කියන්න පුළුවන්. ඔක ලියලා තියෙනවා. ටිලින් සිල්වා, අනුර කුමාර, ලාල්කාන්ත, විදහෙරත්. ඔන්න මධ්‍යම කාර්ය සභාවේ උඩ ඉන්න අය දේශපාලන මණ්ඩලයේ පරණම අය ඒගොල්ලෝ තමයි පක්ෂය මෙහෙවන්නේ. පක්ෂයේ නිලධාරීවාදී ආකාරයට ඔය නින්දනීය කියන්නේ හරි කාරණා ඇතුව මේ සැක නැතුව කියන්නේ. ස්වයං විවේචන නැහැ මේක ඇතුලේ. දැන් අවුරුදු 2කට 3කට කිට්ටු වෙන ස්වයං විවේචන නැහැ. ස්වයං විවේචන කරන්න බෑ. කරන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියත් කියනවා ලාල්කාන්ත. කොහොමද ඒක? ප්‍රසිද්ධිය කියනවා රටට කියනවා මම ස්වයං විවේචන දවසට යන්නේ නැහැ මධ්‍යම කාර්ය සභාවට. එහෙම චන්දිලා තියෙන ඕන අර ලක්ෂණ ඔක්කොම තියෙන ඔය කොටම වඩා මූලධර්මවාදී වෙලා තියෙන එක. කොහොමද සහෝදරත් එක්ක සහෝදරත්වයෙන් ඉන්නවද මේ සියලු දේ කතා කරලා තියෙනවා. ඒ සහෝදරත්වයෙන්ම අනුර කුමාර සනායක මන්ත්‍රීවරයාව පක්ෂ නායකත්වයට පත් කරගන්න. පැහැදිලිව නැත්තම් පොඩ්ඩක් බලන්නකෝ ඒක පින්තූර. නැත්තම් මම යෝජනා කරනවාද? මම යෝජනා කරන්නේ නැහැ. මම දැක්කනම් මාස 3කට 4කට පස්සේ මේ මිනිහ සම්පූර්ණ වෙනස් වෙනවා කියලා මම කවදාත් යෝජනා කරන්නේ. මධ්‍යම කාර්ක සභාවේ කතා කරපුවම මම කතා කරන්නේ නැහැ මෙතන. සමහර සහෝදරු හිටියා. යම් ලක්ෂණ දැකලා එපා කියලා. ඒ බහුතරය නෙමෙයි. ඒක සුළුතරය. මාස 3ක්වත් යන්න හම්බුන්නේ නැහැ. මේක ශීඝ්‍ර වෙනස් වීමක් පෙන්නගෙන ගියේ. පුද්ගලයාගේ ඉතින් එයාගේ දක්ෂකම් තියෙනවා. එයා දක්ෂයෙක් වුණාට එයාට තීන ප්‍රවීණත්වය ඒක නම් මදි කියලා දැන් හොඳටම තේරෙනවා. නායකත්වයට පත් වුණාට පස්සේ මිනිස්සුන්ගේ ඇති වෙන වෙනස්කම් එහෙම තියෙනවා. සමහරුන්ට ඒ වෙනස්කම් දරා ගන්න බෑ. මම මේ කියන්නේ මඩ ගහනවා කියලා කියන්න පුළුවන්. මොකද ඒව නොකියන නිසා. ඒකට කමන්නේ නැහැ. නමුත් ඒක ඇත්ත. ඒක ඇත්ත වෙච්ච දේවල් කීපයක් මධ්‍යම කාර්ය සභාවේ සහෝදරු දන්නවා. ඒ ටික ඇති මට. ලැජ්ජ නැති තක්කඩියෝ රට රවට්ටන්න. ජනතාව විමුක්ති පෙරමුණට ඔය 4 දිනකට රවට්ටන්න දෙන්න බෑ. ජනතාව විමුක්ති සමාජිකයන් රවට්ටන්න එපා. අඩුව තියෙන්නේ සිගරට් එක නෑ, බෝතලේ නෑ, බයිලා නෑ. එච්චරයි අඩුව තියෙන්නේ. ඒකත් හෙට අනිද්දායි. බෙබෙයිලා. පත්තරේම කිව්වනේ විද්‍යාදාස රාජපක්ෂ මහත්තයා. ලක්ෂ 25ක් දුන්නයි කියලා. ඒකට අනුර කුමාර කොහෙවත් උත්තර දුන්නේ නැහැ. දුන්න උත්තරේ තමයි අපි ඕනේ කෙනෙක්ගේ සල්ලි ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකුට එහෙම නිකන් පොඩි බබෙක් වගේ අපි ඕනේ කෙනෙක් දෙන එකක් කනවා.
අපි ඕන එකක් දෙන එකක් බොනවා. අපි ඕන කෙනෙක් දෙන සල්ලි ගන්නවා. අපේ හැටි එහෙම තමයි. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කිව්වොත් රෝණ විජිත සහෝදරයා. එහෙම කිව්වොත් මම ඔය නායකත්වය නෙමෙයි. ඔය සල්ලි අරගෙන කතා කරන්න නෑ කියන්න බෑ. කෙලින් නෑ කියන්න. මං කියනවා ගත්තා. මේ පොත පිට වෙච්ච වෙලාවෙම ජනතා විමුක්ති තාලිබාන් සංවිධානය වගේ තමයි හැසිරුනේ. ඕක කියවන්න එපා. එහෙමද කරන්න තියෙන්නේ? ඕක කියවන්න. කියවලා මොකද්ද? ඔයගොල්ලෝ අදහස කියන්නේ පක්ෂය ඇතුලේ. ඒක ඇතුලේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවය තියෙන්නේ. අපේ සංවිධාන මූලධර්ම මේක. රෝහණ සහෝදරයන් කිව්වේ විරුද්ධවාදී පොත් කියන වැඩියෙන් මාක්ස්වාදයට විරුද්ධ මේකට විරුද්ධ කියලා තියෙනවා කියවන්න වැඩියෙන් කියලා උත්තර දෙන්න. ඒක මතවාදී අරගෙනනේ. මේකත් මතවාදී අරගෙන එන්නේ. ඒ වෙනුවට මොකද කරන්නේ? කියවන්න එපා. එයා උස්සනවා. උස්සන්නත් කතා වුණා. මේ මාව උස්සන්න. මම මේ ඇත්ත කියන්නේ ඔක්කොම. මේ ඇත්ත තවත් අඩු කරලා මේ කියන්නේ. ඇත්ත අඩු කරලා කියන්නේ බොරු කියනව නෙමෙයි. කියන දේවල් ටික ඇත්ත. සමහර ඇත්ත සාහසිකයි. කවදාවත් සමාජවාදී පක්ෂයක් දිහා නොබලන තත්ත්වෙට මට කතා කරන්න අයිතියක් නැහැ. ඒක නිසා අන්නේ සීමාවේ මම ඉන්නවා. අපේ අමාත්‍යාංශ හතරට සල්ලි ඉල්ලුවොත් කොයි වෙලාවක හරි කවදාවත් නැහැ කිව්වේ නැහැ. ටක් ගාලා දෙනවා. ඇයි එහෙනම් එහෙම යන්න හැදුවේ? ඒකමනේ මටත් තියෙන ප්‍රශ්නේ. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? විශ්වාස කරනවද කිව්වොත් මේ මිනිසුන්ට කරදර වෙලා තියෙනවා മന്ത്രിවරුන්ට රැකියා පොලිමක් එනවා. ඉස්කෝලේට දාගන්න පොලිමක් එනවා. තව මොකක් හරි කියන්න පොලිමක් එනවා. තව මොකක් හරි කියන්න පොලිමක් එනවා. මේවා ඉවසන්න බෑ. මේක දරා ගන්න බෑ. අයියෝ මොන කරදරයක්ද කියලා. ජනතාව කරදරයක්. මං කියන්නේ කෝටියක් එන්න එපයි පොලිමේ. ඒකට කැමති වෙන්න එපා. එක දවසයි තිබුණේ මහජන සම්බන්ධතා දිනේ මං හිතන්නේ එකයි තිබුණේ සතියට. ඒ එක බරක් වෙලා තිබුණා. මධ්‍යම කාර්ය සභාවේ ඔක කතා කරනවා. කරන්න බෑ. ඒ කියන්නේ ජනතා විමුක්තිපුරට ඕනේ හැමදාම සටන් පාට කියමින් ඉන්නද? අන්තිමට වෙලා තියෙන්නේ ඒක. ඒක තමයි ඉල්ලන්නේ. මොකක් හරි කෑග ගහන් ඉන්න රටේ මිනිස්සුන්ව අමාරුවේ දාලා තියෙන්නේ. ඇත්තට අමාරුවේ දාලා තියෙන්නේ. අමාරුවේ දැම්මින් යන්න තමයි කැමති. මේක ඉස්සරහට යන්න නෙමෙයි කතා කරන්නේ. එක තැන පල් වෙන්න හරි කැමතියි. ඒක නිසා තමයි මම මේ කියන්නේ මෝල්ගස් ගිලපු ජේ.පී. කාර්යෝ ටික ඉන්නේ උඩම ඉන්නේ. 4 දෙනා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දදායකයා කියපු දේ තමයි ජනතා විමුක්තිපුරට ඡන්දයක් දුන්නට වැඩක් නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. සම්පූර්ණ ඇත්ත. පිළිගන්න ඕනේ ඒක. පිළිගන්න ඕනේ ඒක. ජනතා විමුක්තිපුරනේ මිනිසුන්ට ඡන්දයක් දුන්නට වැඩක් නැහැ. රට අමාරුවෙන් අදින වෙලාවේ දෙන්න ශක්තිය මේ වැඩේට. ඒක දුන්නේ නැහැ. ස්ට්‍රයික් කරා. ඉදිරියේදීත් ඔහොම තමයි. ඉඳලා මොකක් හරි තරුණයන්ගේ භාෂාවෙන් කියනවා වර්චස්ම වැඩක් කරගන්න. ජනතා විමුක්තිපුරනේ කවුරුවත් තාම මට තොරතුරු නැහැ. ඔප්පු කරන්න මහජන මුදල් හොරකම් කරනවා කියලා. නමුත් ඊට වඩා බරපතල එකක් දැන් සිද්ධ වෙමින් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ජනතාව මුලා කරමින් ඉන්නවා. ඒගොල්ලෝ දූෂණ වලට නැහැ කියලා දූෂණ හොයන්න නැතුව ඉන්නවා. ජනතාවට පෙන්වන්නේ බොරු රූපයක්. මේ රටේ සමාජවාදී පක්ෂය අධිරාජ්‍යවාදී පක්ෂයක් කරගන්නේ. ජනතා විමුක්තියේ සමාජිකයන්ට සමාජිකාවන්ට මං තා බැගෑපත්වම ඉල්ලන්නේ. කියවන්න ජාතික ලැයිස්තුව. 1 2 3 1 සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ. අවංක නිලධාරී මං කියන්න. 2 අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ජ්‍යෙෂ්ඨ නීතිඥ. ඒ හොඳ මහත්තයෙක් මමත් ගිහිලා තිනවා. මාව වටකලා අරන් ගියා එක දවසක් මේ අපේ නීතිඥ මහත්තයෙක් ඉන්නවා ආරාධනාවක් තියෙනවා උපදිනේට යන් කියලා. මම ගියා. ඒ ක්‍රිෂ්මාල් මහත්තයා උපදිනේට ගියා. එතන හිටියා. එයා පින්තූරයක් ගත්තා මම එක. ඒ වුණාට මගේ කවදාවත් දේශපාලන සම්බන්ධයක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ මම යාව දැක්කේ අනුර කුමාර නායක බවට පත් වෙන සමුළුවේ ආරාධිතයෙක් වශයෙන් ඇවිල්ලා තියා ආරාධිත වඩා චුට්ටක් උඩින් හිටියා. මෙයා ඊයේ පෙරද වෙනකල් UNP එකේ අයින් උනේ මේකට එන්න ඕනින්ද ඊට වඩා බරපතල එකක් තියෙනවා. අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ලංකාවේ එක්සත් ජනපදයේ තොරතුරු මධ්‍යස්ථානයේ උපදේශකයෙක්. මට එහෙම උපදේශකයෙක් වෙන්න බෑ. එතන ප්‍රතිපත්තිය මම පිළිගත්තේ නැත්නම් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය පිළිගත්තේ නැත්නම් CIA ප්‍රතිපත්තිය පිළිගත්තේ නැත්නම් මෙතන කවදාවත් උපදේශකයෙක් වෙන්න බෑ. එයා දැන් සෑහෙන කාලෙක ඉඳන් ඒක එහෙමයි. තුන්වෙනි උපුල් කුමරා පෙරමුණ මංගලයක ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හොඳ පාරිභාෂාවෙන් කියන හොඳ කකුලක් විශ්වාසදායක කකුලක්. අනුර කුමාර එක්සත් ජාතික පක්ෂයේ ගෙනිච්චතයා ඔය වගේ මිනිස්සු හම්බුනම අනුර මට ආවිල්ලා කතා කරනවා. අයියේ මරු බඩුවක් හම්බුනානේ කියලා. කියන්නේ නැරලා මං කියනවා මරු බඩුව නෙවෙයි පොඩ්ඩක් පරිස්සමින්. ඉතින් දැන් මෙයාව නාවලා සුද්ධ කරලා අරගෙන තියෙන්නේ. JVP හොදලා තියෙන්නේ අනුර කුමාරගෙන්. News Hub. Peopleizing the news.